උපාසක මහත්තයෙක්ට කලින් හොරෙක් නිවන් දැක්ක විදිය. යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය හොඳ විදිහට වෙනස් කරගන්න අවශ්‍යයි නම් ඒ පුද්ගලයාට ජීවිතේ වෙන නරක සිදුවීමකින් වුණත් ඒකත් හොඳ දෙයක් බවට පරිවර්තනය කරගෙන හොඳ විදිහට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. උපාසක මහත්තයෙක් හාමුදුරු කෙනෙක් හොරෙක් සම්බන්ධව ගොඩනැගිච්ච මේ කතාව අපේ පැරණි ධර්ම සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙන කතාවක්. අරඤ්‍යක අබේ කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඉතින් මේ හාමුදුරුවෝ ඉතාමත්ම සිල්වත් ගුණවත් හාමුදුරු කෙනෙක්. ආරණ්‍යක තමයි වැඩ වාසය කරන්නේ. මේ හාමුදුරුවෝ පිළිබඳව පැහැදිච්ච එක උපාසක මහත්තයෙක් මේ හාමුදුරුවන්ට සිව්පසයෙන් අප උපස්ථාන කරනවා. හාමුදුරුවෝ පිළිබඳව හොයලා බලනවා. හාමුදුරුවන්ව නිතර හම්බ වෙනවා. දහම් සාකච්ඡා කරනවා. ඔය වගේ සමීපයෙන් ආශ්‍රය කරනවා. ඉතින් උපාසක මහත්තරු උපාසකම්මලා හාමුදුරුවෝ පිළිබඳව පැහැදුනහම ඒ වගේ දේවල් සිද්ධ කරනෝනේ වර්තමානයේ වුණත් මේ උපාසක මහත්තයත් එහෙමයි. දවසක් මේ උපාසක මහත්තයා දකිනවා හාමුදුරුවෝ හැමදාම පොරවන්නේ අඳින්නේ පරණ වෙච්ච දි รา ගිය සිවුරු. මේක දවස් ගාණක් උපාසක මහත්තයා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා කල්පනා කරනවා මම මේ හාමුදුරුවන්ට ඕනතරම් සිවුරු පිරිකර පූජා කරලා තියෙනවා. හැබැයි මේ හාමුදුරුවෝ අඳින්නේ පොරවන්නේ පරණ වෙච්ච දි รา ගිය සිවුරු. මේකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. එක්ක හාමුදුරුවෝ ලෝභයිද දන්නේ නැහැ. එහෙමත් නේ මේ උපාසක මහත්තයා හිතනවා. එක්ක හාමුදුරුවෝ ලෝභ හින්දා මෙහෙම කරනවාද? අලුත් ඒවා පරිහරණය කරන්න කැමති නැති නිසා. එහෙම නැත්නම් හාමුදුරුවෝ මේවා කාට හරි දෙනවද? අහල පහල ගෙදරකටවත් දෙනවද දන්නේ කියලා වගේ. ඉතින් උපාසක මහත්තයාට හිතෙන්නේ නැති. මොකද ඒ කාලේ දැන් වගේ නෙවෙයි සිවුරු පූජා කරන්නේ සිවුරු පිනිස පිළි තමයි පූජා කරන්නේ. කරලා තියෙන්නේ. එතකොට සිවුරු පිනිස පිළි පූජා කරනවා කියන්නේ සිවුරු මහ ගන්න රෙදි තමයි හාමුදුරුවරුන්ට පූජා කරන්නේ. හාමුදුරුවරු ඉතින් ඒ රෙදි මහගෙන සිවුරු හදාගෙන පඳු පොවලා ඒ විදිහට තමයි පරිහරණය කරලා තියෙන්නේ. ඉතින් මේ උපාසක මහත්තයාත් මේකට හේතුව මොකක්ද කියලා හොයන්න ඕන කියලා හිතලා දවසක් අලුතෙන්ම සිවුරු පූජා කරලා හොරෙන් හැංගිලා බලාගෙන ඉන්නවා මේකට මොකද කරන්නේ කියලා. මේ බලාගෙන ඉන්නකොට උපාසක මහත්තයා දකිනවා හොරෙක් ඇවිල්ලා මේ සිවුරු අරගෙන යනවා. හාමුදුරන්ට පූජා කරපු දේවල් ටික අරගෙන යනවා. මේ අරගෙන යනකොට උපාසක මහත්තයා නිකන් ඉන්නේ නැහැ. උපාසක මහත්තයා මේ හොරාව අල්ලගෙන හොරාට හොඳටම ගහලා හොරාව අරගෙන යනවා සොහොනට. සොහොනට අරගෙන ගිහිල්ලා හොරාගේ පිටේ මලමිනියක් බඳිනවා. මලමිනිය බඳින්නේ මිනිහේ ඔළුව පැත්ත යටට හිටින්නයි කකුල් දෙක පැත්ත උඩට හිටින්නයි. එහෙම කරලා බැඳලා උපාසක මහත්තයා ගමට ගිහිල්ලා ගමේ ප්‍රචාරයක් යවනවා. ගමේ මිනිස්සුන්ට කියනවා අද රෑ වෙනකොට මේ ගමට මහා යක්ෂයෙක් එනවා. ඒ යක්ෂයා ගෙදරට ඇවිල්ලා දොරවල් වලට තට්ටු කරලා කතා කරනවා. නෑදෑකම් කියනවා. හිතවත්කම් කියනවා. මේ විදිහට මොන දේවල් කිව්වත් උඹලා කවුරුවත් දොරවල් නම් අරින්න එපා. යක්ෂයා බලන්නේ කොහොම හරි දොරවල් ඇරව ගන්න. යක්ෂයාට අහු වුණොත් එහෙම දොර අරගෙන ඇතුළට ආවොත් එහෙම ඉන්නවුන් ඔක්කොම කාලා දානවා කියලා ගමේ ප්‍රචාරයක් යවනවා. ඉතින් රෑ වෙනකොට අර හොරා උපාසක මහත්තයාගෙන් ගුටි කාලා හොඳටම තෙහෙට්ටු වෙලා අර මලමිනියත් පිටේ තියාගෙන ගමට එනවා. ගමට ඇවිල්ලා තමන්ගේ ගෙදරට ඇවිල්ලා මුලින්ම කතා කරලා දොර අරගන්න බලනවා. ගෙදර කවුරුවත් දොර අරින්නේ නැහැ. ඊට පස්සේ අහල පහල ගෙවල් වලට යනවා. ගෙවල් වලට ගිහිල්ලා කතා කරනවා. දොර අරින්න කියලා කියනවා. නෑදෑකම් කියනවා. හිතවත්කම් කියනවා. අහවලා කියලා කියනවා. කවුරුත් දොර අරින්නේ නැහැ. මොකද උපාසක මහත්තයා ප්‍රචාරයක් යවලානේ තිබුණේ කලින්ම යක්ෂයෙක් එන්නේ කියලා. ඉතින් ඒකට බයයි මිනිස්සු කවුරුවත් දොර අරින්නේ නැහැ. බැරිම තැන හොරා යනවා හාමුදුරුව හම්බෙන්නේ. හාමුදුරන්ට විස්තරේ කියලා හාමුදුරන්ගෙන් සමාව ගන්නවා. සමාව අරගෙන හාමුදුරන්ගේ අනුකම්පාව ලබා ගන්නවා. හාමුදුරුවොත් මේ හොරා කියලා බලන්නේ නැතුව Tamanට අපකාරයක් කරපු කෙනා කියලා හිතන්නේ නැතුව හාමුදුරුවෝ හොරාට පිහිට වෙනවා අනුකම්පා කරනවා. පහුවෙනිදා උදේ පාන්දරම උපාසක මහත්තයා හොරාට වෙච්ච දේ හොයාගන්න බැරුව ගමේ ටිකක් ඇවිදලා එනවා හාමුදුරුවෝ ඉන්න තැනට. හාමුදුරුවෝ ඉන්න තැනට එනකොට දකින්න ලැබෙන්නේ අර හොරාට හාමුදුරුවෝ අප උපස්ථාන කරනවා. හාමුදුරුවෝ අප උපස්ථාන කරනෝ දකින්නකොට උපාසක මහත්තයා හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ හාමුදුරුවන්ට පිස්සුද මේ වගේ මේ හොරෙකුට මේ වගේ හාමුදුරුවන්ගේ දේවල් හොරකම් කරපු කෙනෙකුට හොරාට මේ විදියට අනුකම්පා කරන්නේ මොකටද කියලා උපාසක මහත්තයා හාමුදුරුවන්ට කියනවා. හොරු කියලා කියන්නේ හොරුම තමයි. මොන තත්ත්වෙ හිටියත් හොරාමයි අම්මගේ තාත්තගේ දේ වුණත්
හොරා කියන්නේ හොරකම් කරනවා. හාමුදුරුවන්ගේ දේ වුණත් හොරකම් කරනවා. කොච්චර උදව් උපකාර කරුවත් හොරුන්ට උදව් උපකාර කරුවට වැඩක් නැහැ. ඔය විදිහට කියලා ඉතින් හාමුදුරන්ට ලොකු දේශනාවක් උපාසක මහත්තයා දෙනවා. ඉතින් හාමුදුරුවෝ එක එක්කිනාට එක එක විදිහට කලකන අනුකම්පා කරන කරුණාව දක්වන හාමුදුරු කෙනෙක් නෙවෙයි. උපාසක මහත්තයාට එක විදිහක්, හොරාට එක විදිහක්, පන්සල ළඟ ගෙදර කෙනාට එක විදිහක්, දුප්පත් මිනිස්සයාට එක විදිහක්, මුදලාලිලාට එක විදිහක්. ඒ විදිහට කරුණාව දක්වන අනුකම්පාව දක්වන කලකන හාමුදුරු කෙනෙක් නෙවෙයි. ඉතින් හාමුදුරුවෝ හොරාටයි උපාසක මහත්තයාට හැමෝටම එක හා සමානව කරුණාව දක්වන හාමුදුරු කෙනෙක්. ඉතින් උපාසක මහත්තයාට හාමුදුරුවෝ කියනවා උපාසක මහත්තයා මේ වගේ හොරෙක්ට වුණත් අසරණ වෙච්ච වෙලාවක අනුකම්පාව දක්වන්නේ නැත්නම් කරුණාව දක්වන්නේ නැත්නම් අපි කාටද කරුණාව අනුකම්පාව දක්වන්න ඕනේ. එහෙම කියලා කරුණු පැහැදිලි කරලා දීලා උපාසක මහත්තයාව පිටත් කරලා යවනවා. හොරත් නැවත දවස් දෙක තුනකට පස්සේ හාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා හාමුදුරන්ට කියනවා හාමුදුරනේ මං ජීවිත කාලෙම හොරකම් කරපු එක තමයි කෙරුවේ. අර සිදුවීමෙන් පස්සේ මං ජීවිතේ යම් දේවල් අවබෝධ කරගත්තා, තේරුම් ගත්තා. ඒ නිසා දැන් මට ගිහි ජීවිතේ හිටියට වැඩක් නැහැ. ගිහි ජීවිතෙන් ඈත් වෙලා මට අවශ්‍යයි පැවිදි වෙන්න කියලා පැවිදි වෙන්න අවසර ඉල්ලනවා හාමුදුරන්ගෙන්. ඉතින් හාමුදුරුවෝ මේ පුද්ගලයාව පැවිදි කරනවා. පැවිදි කෙරුවට පස්සේ මෙයා ටික කාලෙකින් බණ භාවනා කරලා රහත් බවට පත් වෙනවා. හරන්තික මහරහතන් වහන්සේ කියලා මෙයාව පස්සේ ප්‍රසිද්ධ වෙනවා. ඉතින් අර ජීවිත කාලෙම හොරකම් කරපු, වැරදි වැඩ කරපු ඒ පුද්ගලයාට තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්කම තිබුණා. තමන්ගේ වැරද්දක් කියලා තේරුම් ගත්තට පස්සේ ඒකට ප්‍රතිකර්මයක් කරගන්න පුළුවන්කම තිබුණේ තමන්ගේ වැරද්දක් කියලා තේරුම් ගත්තට පස්සේ. ඉතින් වැරද්දක් කියලා යම්කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් වැරදි දෙයකට ඇබ්බැහි වෙලා හිටියත්, වැරදි වැඩක හිටියත්, වැරදි වැඩක් දිගටම කරන කෙනෙක් වුණත් ඒ කෙනාට වෙනස් වෙන්න පුළුවන්. තමන් කරන්නේ වැරද්දක් කියන එක හොඳින් තේරුම් ගන්න පුළුවන් නම්. අනිත් පැත්තෙන් ගත්තාම උපාසක මහත්තයාත් හාමුදුරුවෝ ආශ්‍රය කරුවට යම් දේවල් හරියට අවබෝධ කරගෙන නැහැ. පරිත්‍යාගශීලී බව, දෙයක් කොහොමද අත්හැරලාම දෙන්නේ, දෙයක් දුන්නට පස්සේ කොහොමද අත්හරින්නේ, ඉතින් අත්හැරලා දෙන්නේ කොහොමද, ඒ වගේම මිනිස්සුන්ට අනුකම්පාව දක්වන්නේ කොහොමද, මේ දේවල් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන නැහැ. ඉතින් කොහොම වුණත් ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. හොඳ විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒකට මහා දිග දේශනා අවශ්‍ය වෙන්නේ නැහැ. සිසුන්ට හොඳ විදිහට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. තමන්ගේ වැරදි හොඳින් තේරුම් ගන්නවා නම්, ඒවා පිළිගන්නවා නම්, වගේම ඒවා හදාගන්න උත්සාහ කරනවා නම්. වැරදි කරන කෙනා හැමදාම වැරදි කරන්න ඕන කියලා එකක් නැහැ. ජීවිතේ වෙනස් කරගන්න, හොඳ විදිහට වෙනස් වෙන්න ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් මේ අවස්ථාව ලබා ගන්නවා නම් පමණයි ඔහුට හොඳ විදිහට වෙනස් වෙන්න පුළුවන්කම තියෙන්නේ.